පටන් ගද්දිම වහින්න ගත්තාද වැඩේ කරන්න නම් අමාරු කරයි වගේ ටිකක්. අමාරු කරනවා රස්සාව කරන්න මෙහෙම වෙද්දි නම්. මේ වගේ තැනකට ආවම ඔන්නෝ තමයි කේස් එක. බයික් එක නවත්තන්න දැනක් නැහැ. මොකද කරන්නේ? කහේ රෝඩ නවත්තන්නත් බෑ. දැනට පොඩ්ඩක් නවත්තයිමු නේ. කරන්න දෙයක් නැහැ. හෙලෝ මේ පාර්සල් එක අරන් ආවිල්ලා ඉන්නේ බැංක් එක ළඟ. හරි. ගාණ 1340යි. 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 ඔව් ඔව්. මේ අර දකුණු පැත්තේ එන්නේ මිනිස්සම පහිර ගාව. 1340යි. 1340යි. හරි හරි. හරි. මේක වටේ එහෙනට කැරකුණා මම. එහෙන් යනවා අරහෙන් යනවා ආයෙත් මෙහෙන් යනවා ආයෙ අරහෙන් යනවා. එකපාර රූට් එක ගහ ගන්න බෑ. ඉතින් මේ කස්ටමර්ස්ලා පොඩි පොඩි ආතල් දෙනවා. පොඩ්ඩෙන් හැප්පෙනවා. එක්දාස් 350යි. ඔව්. එක්දාස් 740යි. කඩන්න එපා. කඩලා රිටර්න් ගන්න නම් බෑ. නෑ මම ගන්නම වෙන්නේ. ඕ අවුලක් තිබ්බොත් මඩ බාර ගන්න බෑ. ඒකට කතා කරලා තමයි රිටර්න් ගන්න. නෑ මම ගන්න. මේක අර මේක ඔයාලට මොකක් හරි ඉෂුව එකක් තියෙද්බොත් හරි හරි එහෙම මට ප්‍රශ්නයක් නෑ. නෑ සමහර කට්ටිය කඩලා ඉවරලා මේ සමහර කට්ටිය කඩලා ඉවරලා දෙනවා ඊට පස්සේ බාර ගන්න බෑ කැඩුවට පස්සේ. ඈ? ඔව් ඒක තමයි ඒක තමයි. උඩ ගියාම ගත්ත ගමන් කඩන්න හැදුවේ. 1740යි. හරි. තුන්දාස් 450යි. හරි හරි හරි. තව ටිකයි. අන්තිම පාර්සල් ටික යන්න ගන්න. වැඩේ ගොඩ ගියා වැස්ස පෑවුවා. පණහක් විතර තියෙනවා. හරි. ඔව් 1050යි. හරිනේ? හරි.
11,000. අද ගෙනාවු පාර්සල් නම් ඔක්කොම දැම්ම මේ අන්තිම පාර්සල් එක තියෙන්නේ දැන් මේක දාන්න යනකම වැස්සේ නැහැ වැස්ස පෑවුවා අවුලක් නැහැ ෂේප් එකේ දාගත්ත පාර්සල් එක අන්තිම පාර්සල් එක දැන් දාන්න යන්න ඒකත් දැම්මා වැස්සේ නෑ මට උදව්වක් වුණා ඒක අර අහස ධම්මාට අහස ධම්මුණාට කවන්නේ මම වැඩේ ඉවර කරගත්තා වහින්න කලින් එහෙනම් මචං බයි වෙන දවසක හම්බෙමු